සෑම උදෑසනකම හිරු උදාවට පෙර මම අවදි වී මා මෙහි සිටින්නේ මන්දැයි මට මතක් කර දෙමි. මම ජීවත් වෙන්නේ ඉතාලියේ. සුන්දරත්වය, ඉතිහාසය, ඒ වගේම සිහින වලින් පිරුණු රටක්. නමුත් ඒ සුන්දරත්වය පිටුපස තවත් පැත්තක් තියෙනවා. ගමන් මළු පමණක් නොව බලාපොරොත්තුවද රැගෙන වෙනත් රටකින් පැමිණි මාවැනි මව්වරුන්ගේ පැත්ත. මගේ නම සූරි. මේ ඉතාලියේ අම්මා කෙනෙකුගේ ගමනයි. අද මට කතා කිරීමට අවශ්‍ය වන්නේ මිනිසුන් කලාතුරකින් කතා කරන දෙයක් ගැනයි. සංක්‍රමණික මව්වරුන්ගේ නිහඬ අරගලය. මම ශ්‍රී ලංකාවෙන් පිට වෙලා ගියාට පස්සේ මම හිතුවේ මට වඩා හොඳ ජීවිතයක් පිටුපස හඹාගෙන යන බවයි. මගේ දුවට ආරක්ෂිතව උගත් සහ නිදහස්ව වැඩිය හැකි ජීවිතයක් ගැනයි. නමුත් කිසිවකු එය කොතරම් අපහසු දෙයක්ද කියලා මට කලින් කියලා තිබ්බේ නෑ. මගේ දෙමව්පියන්, මගේ පවුල, මගේ සංස්කෘතිය අතහැර යාම. ඉතාලියේ මුල් මාස කීපය ඉතාමත් දුෂ්කර එකක් වුණා. භාෂාව, ඒ වගේම මේ මිනිස්සු ජීවත් වූ ආකාරය පවා මට තේරුණේ නෑ. සෑම රාත්‍රියකම මම නිහඬවම හැඬුවා. හැබැයි මම ඉතාලියට පැමිණීම ගැන පසුතැවුණු නිසා නෙමෙයි. මම කලින් කවුදැයි මට මග හැරුණු නිසා. මම හොඳින් අධ්‍යාපනය ලැබුවා. මට සිහින තිබුණා. වෘත්තියක් ගොඩනගා ගැනීමට, වෙනසක් කිරීමට මට උවමනාව තිබුණා. නමුත් මම පිරිසිදු කරන්නියක් ලෙස මම මගේ රැකියාව ආරම්භ කළා. මුලදි මට ලැජ්ජාවක් දැනුණා. මම මගෙන්ම අහනවා මම මෙහි පැමිණියේ කෙසේද? නමුත් කාලයක් සමග මම යමක් තේරුම් ගත්තා. මගේ රැකියාව මම කිසිම විටක පහත් කරලා කතා කරන්නේ නෑ. මම හිතන්නේ එක දෙයයි. මම වැඩ කරන සෑම පැයක්ම, මම පිරිසිදු කරන සෑම නිවසක්ම, මම වෙහෙස වී ගෙදර එන සෑම දවසක්ම ඒ සියල්ල මගේ පවුල වෙනුවෙන්. සංක්‍රමණික මව්වරුන් කරන්නේ යයි. අපි නිහඬවම වැඩ කරනවා. අපි ගැඹුරින් කැප කරනවා. බොහෝ අය එය කිසි විටකත් දකින්නේ නෑ. සමහර විට මට වරදකාරී හැඟීමක් දැනෙනවා. මගේ දුව සමග ප්‍රමාණවත් කාලයක් ගත කිරීමට නොහැකි වීම ගැන. ඒ වගේම මට වැඩ කිරීමට සිදු වූ නිසා දුවගේ පාසල් අවස්ථා මගහැරීම ගැන. මගේ දුව අසනීප වුණ වෙලාවට මගේ හදවත බිඳිලා යනවා. මට හැම වෙලාවෙම ගෙදරට වෙලා ඉන්න බෑ. මොකද මම වැඩ කළොත් විතරයි මගේ රැකියාව ආරක්ෂා වෙන්නේ. මගේ රැකියාව අහිමි වුණොත් එතකොට අපි ජීවත් වෙන්නේ කොහොමද? ශ්‍රී ලංකාවේ ඉන්න මගේ පවුලේ අය කතා කරලා මෙහෙම කියනවා. ඔයා යුරෝපයේ ජීවත් වීම නිසා ඔයා හරි වාසනාවන්තයි. නමුත් ඔවුන්ට මගේ බිය, තනිකම මේ කිසි දෙයක් පේන්නේ නෑ. සංක්‍රමණික මවක් කියන්නෙම
ඔබ දුර්වලයයි හැඟෙන විට ශක්තිමත් වීමයි. ඔබට හඬන්නට අවශ්‍ය වූ විට සිනාසීමයි. නමුත් ජීවිතය අපට ශක්තිය ඉගැන්වීමේ ක්‍රමයක් තියෙනවා. ඒ තමයි සෑම අභියෝගයක්ම පාඩමක් බවට පත් කරගන්න. සෑම පසුබැසීමක්ම නව ආරම්භයක් කරගන්න. මම මගේ මේ ජීවන අරගලය වෙනස් විදිහට දකින්න පටන් ගත්තා. මට විශාල රැකියා මාතෘකා නැති වෙන්න පුළුවන්. හැබැයි මට එක විශාල දෙයක් තියෙනවා. ඒ තමයි අරමුණ. මට අරමුණක් තියෙනවා. මම මගේ දුව වෙනුවෙන් අනාගතය ගොඩනගමින් ඉන්නවා. මම ඇයට ඔරොත්තු දීමේ හැකියාව කොහොමද කියලා පෙන්වනවා. මම තේරුම් ගත්තා මම පමණක් නෙමේ මා වැනි මව්වරුන් දහස් ගණනක් වෙහෙස මහන්සි වෙලා වැඩ කරනවා. නිහඬවම සිහින දකිනවා. ඒ වගේම ඔවුන්ගේ පවුල ආදරයෙන් එකට තබා ගන්නවා. මෙය නරඹන සෑම මවකටම මම කියන්න කැමතියි. මට ඔබව තේරෙනවා. ඔබට එපා වීමක් දැනෙන්නට පුළුවන්. නමුත් එසේ නොවේ. ඔබ ශක්තිමත්. ඔබ නිර්භීතයි. ඔබ ඔබේම කකුල් දෙකින් නැගිටීමට උත්සාහ කරමින් සිටී. ඔබ කරන රැකියාව ගැන ලැජ්ජ නොවන්න. ඔබේ උත්සාහය ගැන ආඩම්බර වන්න. යම් දිනක ඔබේ දරුවන් ආපසු හැරී බලනු ඇත. මගේ අම්මා කවදාවත් අතහැරියේ නැහැ. යයි කියනු ඇත. ඒ ඔබේ ලොකුම සාර්ථකත්වය වනු ඇත. ඉතාලි අම්මාගේ ගමනේ මගේ මේ පරිච්ඡේදය ගැන ඔබට ස්තුතියි. මගේ කතාව ඔබේ හදවත ස්පර්ශ කළා නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. එබැවින් එකට එකතු වී තවත් මව්වරුන් ශක්තිමත්ව නැගී සිටීමට පෙළඹවිය හැකියි.